ඔයා බලන්න ඇති මං කොහොමද මේ කම්පැනි 4ක අයිතිය ගත්තේ කියලා. මේක ඔයා හිතනවා වගේ මහ ලොකු මැජික් එකක් නෙමෙයි. මේක මම කරේ කොටස් වෙළඳපොළ හරහා. කොටස් වෙළඳපොළ ගැන ගොඩක් අය ඔලුවට ගිහිල්ලා තියෙන අවබෝධය ටිකක් වැරදි. ඒකයි මම මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා හිතුවේ. අද වීඩියෝ එකෙන් අපි කොටස් වෙළඳපොළ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්නවා වගේම වීඩියෝ එක අවසාන හරියද මම ඔයාලට කියලා දෙනවා. කොටස් වෙළඳපොළ ගැන නොමිලේ සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ ක්‍රමයෙන් ඔයාලට කොටස් වෙළඳපොළ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයා කොටස් වෙළඳපොළ ගැන කිසි දෙයක් නොදන්න කෙනෙක් වුණා. ඊට කලින් අපි බලමු මොකක්ද මේ කොටස් වෙළඳපොළ කියන්නේ. මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරපුවාම අපිට හම්බ වෙන ප්‍රතිලාභ මොනවද කියලා. channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. ලෝකේ කොටස් වෙළඳපොළවල් ගොඩක් තියෙනවා. හැබැයි ලංකාවට තියෙන එක කොටස් වෙළඳපොළ. ඒක තමයි කොළඹ කොටස් වෙළඳපොළ. එහෙම නැත්නම් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක කියලා කියන්නේ. ඔයාලට මම මේ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරොත් එහෙම ලංකාවේ ලයිස්තුගත සමාගම් වල කොටස් අපිට මිලදී ගන්න සහ විකුණන්න පුළුවන් වෙළඳපොළක් තමයි මෙන්න මේ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. ඉතින් අපි මේ ලයිස්තුගත සමාගම් වලට ඉංග්‍රීසි වලින් කියනවා listed companies කියලා. එතකොට ඔයා බලනවා ඇති මොනවද මේ ලයිස්තුගත සමාගම් වල කොටස් කියන්නේ කියලා. මම මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට ලංකාවේ ලයිස්තුගත සමාගම් 289ක් වගේ ඉන්නවා. එතකොට මේ සමාගම් එයාලගේ සමාගමේ තියෙන අයිතිය එහෙම නැත්නම් එයාලගේ සමාගමේ තියෙන අයිතියේ වටිනාකම පොඩි කොටස් වලට බෙදනවා. අන්නේ සමාගම් වල තියෙන අයිතියේ වටිනාකම පොඩි කොටස් වලට බෙදපුවාම එන එක කොටසකට කියනවා අපි කොටසක් කියලා. ඔයාට දැන් තේරෙනවා ඇති ඇයි අපි මේකට කොටස් වෙළඳපොළ කියලා කියන්නේ කියලා. මෙන්න මේ සමාගම් වල අයිතිය තියෙන කුඩා කොටස් මිලදී ගන්න සහ විකුණන ස්ථානයක් නිසා තමයි අපි මේකට කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. ඔයා මේ කොටස් වෙළඳපොළ හරහා මේ සමාගම් වල කොටස් මිලදී ගන්නවා කියලා කියන්නේ. ඔයා මේ මිලදී ගත්ත කොටස් ප්‍රමාණයට අදාළව ඔයාට ඒ සමාගමේ අයිතිය හම්බ වෙනවා කියන එක. ඔයා හිතනවා ඇති මේ වගේ දැවැන්ත සමාගම් වල කොටස් ගොඩක් ගණන් ඇති කියලා. හැබැයි ඔයා පිළිගන්නේ දන්නේ මෙන්න මේ කොටස් වෙළඳපොළේ තියෙන සමහර සමාගම් වල රුපියල් 5-10 ඉඳන් අපිට කොටස් මිලදී ගන්න පුළුවන් කියලා. හරි අපි දැන් කොටස් වෙළඳපොළ ගැන සරල අදහසක් කරගත්තා. අපි දැන් බලමු ඔයා මෙන්න මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරලා මේ කම්පැනි වල කොටස් වල අයිතිය අරගත්තට පස්සේ ඔයාට හම්බ වෙන ප්‍රතිලාභ මොනවද කියලා. කොටස් වෙළඳපොළේ ආයෝජනය කරපුවාම අපිට හම්බ වෙන පළවෙනි සහ ප්‍රධානතම වාසිය තමයි කැපිටල් ගේන්ස් එහෙම නැත්නම් ප්‍රාග්ධන ලාභ කියන එක. ප්‍රාග්ධන ලාභ කියලා කියන්නේ අපි හිතමු ඔයා එක සමාගමකින් කොටසක් රුපියල් 10ට මිලදී ගන්නවා. ඊට පස්සේ ටික කාලයක් ගිහින් අපි හිතමු ඔයා රුපියල් 10ට මිලදී ගත්ත ෂෙයා එක රුපියල් 5ක ලාභයක් තියාගෙන රුපියල් 15ට විකුණනවා. අන්න ඒ ඔයා රුපියල් 10ට මිලදී ගත්ත ෂෙයා එක රුපියල් 15ට විකුණලා තියාගත්ත රුපියල් 5ක ලාභයට තමයි අපි ප්‍රාග්ධන ලාභය එහෙම නැත්නම් කැපිටල් ගේන් එක කියලා කියන්නේ. මේ වගේ අපි මේ සමාගම් වලින් මිලදී ගන්න එක කොටසක් නෙමෙයිනේ. අපි හිතමු මේ රුපියල් 10ට කොටසක් තියෙන කාලේ ඔයා මේ සමාගමේ රුපියල් 50000ක් ආයෝජනය කරලා මේ සමාගමේ තියෙන කොටස් 5000ක් මිලදී ගත්තා කියලා. ඊට පස්සේ මේ රුපියල් 10ට ගත්ත කොටස ටික කාලයක ගිහින් රුපියල් 15 වුණාම ඔයාට එක කොටසකින් රුපියල් 5ක ලාභයක් තියෙනවා. ඒ වගේ ඔයාලගේ කොටස් 5000ක් තිබ්බ හින්දා 5000 වැඩි කරන්න ඕන රුපියල් 5න්. එතකොට ඔයාලට රුපියල් 25000ක මුදලක් එනවා. අන්න ඒ 25000 තමයි ඔයාගේ ප්‍රාග්ධන ලාභය. අන්න ඒ වගේ ඔයාලඟ තියෙන කොටස් ගාන අනුව ඔයාට හම්බ වෙන ප්‍රාග්ධන ලාභය අඩු වැඩි වෙනවා. කොටස් වෙළඳපොළේ ආයෝජනය කරපුවාම අපිට හම්බ වෙන තවත් ප්‍රතිලාභයක් තමයි ඩිවිඩන්ඩ්ස්. එහෙම නැත්නම් ලාභාංශ කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරපුවාම ඔයා මේ සමාගම් වල ගත්ත කොටස් ගානට අනුව ඔයාට මේ සමාගමේ අයිතිය හම්බ වෙනවනේ. එතකොට මේ සමාගම් යම් කාල පරිච්ඡේදයකට වරන් ලබන ලාභයෙන් කොටසක් තමන්ගේ අයිතිකරුවන්ට දෙන්න ඕනේ කියලා තීරණය කරොත් එහෙම අන්නේ ලාභයෙන් අයිතිකරුවන්ට ගෙවන කොටසට අපි කියනවා ලාභාංශ. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ්ස් කියලා. අපි හිතමු ආ එක සමාගමකින් කොටස් 10000ක් අරගත්තා කියලා. එතකොට ඒ සමාගම තීරණය කරොත් එහෙම එක කොටසකට රුපියල් 5ක ලාභාංශයක් ගෙවනවා කියලා. ඔයාලන් කොටස් 10000ක් තියෙන හින්දා ඔයාලට රුපියල් 50000ක ලාභාංශයක් හම්බ වෙනවා. සමාගම තමන් උපයපු ලාභයෙන් කොටසක් තමන්ගේ අයිතිකරුවන්ට එහෙම නැත්නම් තමන්ගේ කොටස්කරුවන්ට බෙදලා දෙන එකට තමයි ඩිවිඩන්ඩ්ස් එහෙම නැත්නම් ලාභාංශ බෙදනවා කියලා කියන්නේ. ඔයාත් මේ කොටස් වෙළඳපොළේ තියෙන සමාගම් වල ආයෝජනය කරලා තිබ්බොත් එහෙම ඔයාලට පුළුවන් මේ සමාගම් වලින් බෙදෙන ලාභාංශ අරගන්න. මටත් මේ දවස්වල මම ආයෝජනය කරලා තිබ්බ සමාගම් 4න් දෙකක්ම ලාභාංශ ගෙව්වා. ඇත්තට මේ ලාභාංශ හම්බුනාන් පස්සේ තමයි මටත් කොටස් වෙළඳපොළ ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. අපි දැන් කතා කරමු ප්‍රතිලාභ දෙකට අමතරව කොටස් වෙළඳපොළෙන් තව ප්‍රතිලාභ ගොඩක් ගන්න පුළුවන්. මම අද කියලා දුන්නේ ප්‍රධාන ප්‍රතිලාභ දෙක විතරයි. හරි අපි දැන් කොටස් වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලි කරගෙන කොටස් වෙළඳපොළෙන් හම්බෙන ප්‍රධාන ප්‍රතිලාභ දෙක ගැන කතා කරා. වීඩියෝ එක පටන් ගද්දි මම ඔයාලට කිව්වා මතකයි. කොටස් වෙළඳපොළ ගැන නොමිලේ ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් ගැන මම ඔයාලට කියලා දෙනවා කියලා. මම දැන් ඒ ක්‍රමය කියන්න යන්නේ. ඉතින් ඒ ක්‍රමය තමයි මම A level කරන කාලේ business studies කියන විෂයට එහෙම නැත්නම් ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයට ක්ලාස් ගියපු මගේ ව්‍යාපාර අධ්‍යයන ගුරුවරයා වෙන ලක්ෂාන් ෆර්නෑන්ඩෝස් මේ කොටස් වෙළඳපොළ ගැන නොමිලේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා. මම කලින් හිතන් හිටියේ මේ කොටස් වෙළඳපොළ ගැන වීඩියෝ සීරීස් එකක් මම කරනවා කියලා. හැබැයි මට වඩා හොඳට මේ ගැන කියලා දෙන
මට වඩා ගොඩක් මේ සම්බන්ධව අත්දැකීම් තියෙන කෙනෙක් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙද්දි මම හිතුවා මේ ප්‍රෝග්‍රෑම් එකේ රෙකෝඩින් ටික ඔයාලට බලන්න දෙන එක ගොඩක් වටිනවා කියලා. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඒ WhatsApp channel එකේ link එක. ඔයාලා ඒ link එක click කරලා ගියපුවාම සර්ගේ WhatsApp channel එකට ගයි. ඔයා ඒ WhatsApp channel එකට ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ සර් කරපු වීඩියෝ series එකේ link ටික. ඔයාලට තියෙන මේ link ටික උඩින් ඉඳන් දාලා තියෙන පිළිවෙලට බලාගෙන එන්න. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න අවශ්‍ය account එකක් හදාගන්න කොහොමද කියන තැන ඉඳන් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ඕන සියලුම දැනුම ඔයාලට මේ වීඩියෝ series එක ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සල්ලි මවන කොටස් වෙළඳපොලේ හොඳ දැනුමකුත් එක්ක ආයෝජනය කරන්න පටන් ගන්න කියලා මතක් කරන ගම අපි අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.